මේ පන්සල අලුත් වැඩිය කරන්න කියලා හාමුදුරුවෝ ඇවිල්ලා මෙතන මේ තාප්පේ සුද්ධ කරන්න ආවා. ඊට පස්සේ ඒ ගැන කතා කර ඉන්නකොට තමයි මෙතන අපි ඊට පස්සේ එහා පැත්තේ තාප්පයක් කැඩලා තියෙන. එතන පොඩ්ඩක් හාමුදුරුවෝ කතා කරලා අලුත් වැඩිය කරගන්න. ඒක නෝ ජර ගාලා දෙපාරයි උනේ ගහ බිමට වැටලා. ඒ කියන්නේ ගහ කපලාද? ගහ කපලා නෙමෙයි නිකම්ම හුලකට. ඇතුලේ මහත්තයා හිටියේ මම බස් එක ඇතුලේ මේ ගෙදර මහත්තයාත් හිටියා. මේ ඉන්නකොට එකපාරට සද්දයක් ඇහුණා. සද්ද ඇහෙනකොට මම බලනකොටම සත්තම වැහුණා. මේ වැහුණාට පස්සේ මම එහෙම පාත් වුණා. ඇතුලේ ඉවරලා මේ ඊට පස්සේ මෙයා එළියට ඇවිල්ලා තිබුණා. ඊට පස්සේ ගෑනු කෙනා උස්සලා අපි ගත්තටක් ගාලා. එයාට මොකද ඩැමේජ් එකක් නැහැ. ඊට පස්සේ බස් එක තමයි ඉතින් යට වුණේ. අර නෙළු ගන්ටාර කුළුණු නිසා මේ මාවත් ඉතින් බේරුණා දෙයියෝ බැලුවා වගේ. ඒක තමයි ඉතින් උනේ.